හලෝ එවරිවන් මම රශ්මික ආමන්ත. ඉතින් මේ ඔයාලට අරන් එන්නේ ටාස්ක් සීරීස් එකක්. මේ ටාස්ක් සීරීස් එකේදී අපි කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එකට අදාළව e-shop එකක් ඩෙවලොප් කරන එක. මේ e-shop එක ඩෙවලොප් කරන ගමන් ඔයාලට මේකේ ටාස්ක් බයි ටාස්ක් මම මේක කරේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. හොඳයි. මේ ටාස්ක් නම්බර් 5. right. අපි දැන් කතා කරන්නේ අපේ sign in process එකට අදාළව තියෙන add-on එකක් වෙන forget password කියන ඔප්ෂන් එක කොහොමද ඩෙවලොප් කරගන්න කියලා. ඉතින් සරලව මම මේක එක්ස්ප්ලේන් කරොත් මෙතන සිද්ධ වෙන්නේ අපේ යූසර්ගේ පාස්වර්ඩ් එක forget වුණොත් එහෙම අමතක වුණොත් එහෙම එයාගේ ඊමේල් එක through recover කරගන්න එහෙම නැත්නම් new password එකක් අප්ඩේට් කරගන්න යූසර් දීලා තියෙන ඔප්ෂන් එකක් තමයි forget password කියන්නේ. ඉතින් එක්සැම්පල් එකක් විදිහට මෙතන මගේ ඊමේල් එක මට මතකයි මම ඒක එන්ටර් කරලා තියෙනවා. ඒ වගේ මට පාස්වර්ඩ් එක අමතකයි කියලා හිතුවොත් අපිට පුළුවන් මෙන්න මේ forget password කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. මෙතන සරලවම සිද්ධ වෙන්නේ අපිට alert එකක් එන verification code sent to your email කියලා සහ මෙතන back end process එක විදිහට වෙන්නේ ඔයාලට දැන් පේනවා අපේ database එකේ අප්ඩේට් වෙලා තියෙන verification code එක සහ ඊමේල් එකෙන් ඇවිත් verification code එක same කියලා. ඉතින් ඒක නිසා තමයි අපේ e-shop එකේදී user මෙතන අප්ඩේට් කරන verification code එක equal ද කියලා බලනවා අපේ database එකේ verification code එකට. ඒක සමානයි නම් අපේ user අලුත් password එකක් අප්ඩේට් කරන්න access හම්බ වෙනවා. අපි දැන් ටිකක් deep කතා කරමු අපේ code එක ගැන නැත්නම් back end process එක ගැන. ඔයාලට පේනවා මම මෙතන කියලා email කියලා variable එකකින් අල්ලගෙන තියෙනවා get method එක through අපේ user enter කරන email එක. අපි ඊට පස්සේ බලනවා ඒ email එකෙන් අපිට user කෙනෙක් register වෙලා ඉන්නවද කියලා මෙන්න මේ code එක හරහා if එකක් දාලා result set එක නැත්නම් result එකේ තියෙන row ගාන එකට equal වෙනොත් එම මම මෙන්න මේ email sending process එක true කරගන්නවා. ඒ කියන්නේ if එක true වුණොත් එහෙම අපිට මෙන්න මේ විදිය email එකක් send වෙනවා. ඒ විදිහට email එක තමයි අපිට අතනදී අප්ඩේට් වෙච්ච කෝඩ් එක නැත්නම් database එකේදී අප්ඩේට් වෙච්ච කෝඩ් එක වල බලා ගන්න පුළුවන් එක මෙන්න මේ line එකේ. මේකට මම if එකක් write කරලා තියෙනවා. email එක send උනේ නැත්නම් අපිට echo කරන්න තියෙන verification code sending failed කියලා එහෙම නැත්නම් success කියලා message එකක්. සහ අපේ main එකේ if එකේ else එක ගැන කතා කරද්දී ඔයාලට මෙතන පේන user කෙනෙක්ගේ result set එක එකට equal මේ නැත්නම් ඒකේ තේරුම තමයි එහෙම user කෙනෙක් අපේ database එක register වෙලා නැහැ කියලා. ඒක නිසා අපි යාළුවට echo කරනවා please enter your registered email address කියලා. right, මේ විදිහට finish වෙන අපේ task number 5 develop the forget password element for the sign in process කියන task එක. ඉතින් next task එකේ හැමෝම thank you for your attention.